පස්සේ විද්‍යාර්ථී සහෝදරයන්ට කෝල් එකක් දීලා මට දැනෙන්නේ ගැටලුවක් තිබුණා ඇරවුල් ප්‍රදේශයේ මෙතන ඇරවුල වෙනදට කාර්යයක් සම්බන්ධ කරලා මට දැනෙන්නේ කෝල් ආවා කිව්ව සෑහෙන මිනිස්සු මහජනතාවගේ ප්‍රොත්සාහනත් ලැබුණා මට. ඊට පස්සේ මේ සහෝදරයන්ට කතා කරලා මට මේ විද්‍යාර්ථී සහෝදරයන් ඇවිල්ලා මේ කටයුතු අනුගමනය කරන්න මේ සූදානම් කරගත්තා. ඒකට මම මේ සහෝදරයන්ට මොකද සූදානම් කරනවා. ඒ වගේම අපි මේ කොළඹ පාර්ලිමේන්තු අපේ කැස්ටර් නගර සභාවේ සභාපතිතුමාත් ඒ වගේම මට මේ සහායය ලබා දෙන අපේ දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමාත් මේ සියලු සහෝදර සහෝදරයන්ට අදිටුමා ස්තුතිවන්ත බෝගුන්දර කොටසේ විදියට නගර සභාව පහත් වීම එක සම්බන්ධ වෙලා ඉවරලා බෝගුන්දර ICC ඇලමාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතු අද ආරම්භ කරා. ඒ වගේම මහල් අරාව අරවුවල සියලු වතුර දැස යන කානුව තමයි මේ ICC හරහා මේ බෝක්කුව දැස යන්නේ. මේක අවිධිමත් විදියට ගොඩ කිරීම නිසා තමයි මේක ඇත්තටම මේක ගොඩ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අද ඇරුවට පස්සේ වතුර ඉතා වේගයෙන් දැස යනවා. ඒක තමයි අපිට වෙන්නත් ඕන. ඒ වගේම පහත් වීම එකේ ගොවි සමිති වල වැඩියක් වීමෙන් මේ කරන කර්තව්‍ය වෙනුවෙන් ඉදිරි කාලයේ වර්ෂාව වටනට පස්සේ මේ වතුර බෑහලා ගිහින් ඉවරලා කිසි කරදරයකින් තොරව මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ගත කරන්න හැකියාව ලැබෙයි. වර්ෂාපතනයේ හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් මේ පහත් බිම් වලට පැමිණෙනවා. ඉතින් මේ සියලු දේවල් ඔක්කොේ ජල ස්කන්ධය වේරස් ගඟ හරහා යන එක් ස්ථානයක් තමයි මේ බෝකුන්දර ICC ස්ථානයේ තියෙන ඒ පාලම. මේ ස්ථානයේ විශේෂ වශයෙන්ම හැම අවස්ථාවකම විශාල ගම් වතුර තත්ත්වයකට මුහුණ දෙන්නට පුළුවන් මේ වතුර නැදීම නිසා. මේකට විසඳුමක් හැටියට වර්තමාන රජය ජාතික ජන බලවේගයේ රජය හැටියට ඒ සියලුම දෙනා මේ වෙනුවෙන් මැදිහත් වෙලා අද දවසේ පහත් වීම සංවර්ධන මණ්ඩලයේ එම නිලධාරීන්ගේ සහයෝගයෙන් වාහන ලබාගෙන වේරස් ගඟ සංවර්ධන ව්‍යාපෘතියේම එක කොටසක් හැටියට මෙම ඇල සුද්ධ කිරීම වගේම කටුකෝල් ඇරවීම සිදු කරනවා. වසර ගණනාවක් අවුරුදු 10කින් 15කින් නෙවෙයි 20කින් 30කින් අත තියපු නැති ප්‍රශ්නවලට තමයි අද දවසේ උත්තර හොයන්නේ. මෙහිදී බෝකුන්දර විශේෂයෙන් ගොවි සමිතියේ සභාපතිවරයා මේ සම්බන්ධව විශේෂ මැදිහත් වීමක්. ඒ වගේම අප බෝකුන්දර ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ගරු නාගරික මන්ත්‍රී සහෝදරයා බුද්ධික සහෝදරයා මේ වෙනුවෙන් මැදිහත් වීමක්. ඒ වගේම නගර සභාවේ සභාපතිවරයා මේ වෙනුවෙන් මැදිහත් වීමක්. මේ සියලු දෙනාගේම මැදිහත් වීමෙන් අද දවසේ මෙම ඇල මාර්ගයේ පිළිසිදු කිරීම කටයුතු. මම හිතනවා මේ කටයුත්ත අරවුවල ඒ වගේම රත්මල් දෙනිය වගේ ප්‍රදේශවලට පවා විශාල සහනයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අපේ රජයට ස්තුතිවන්ත වෙනවා. සහෝදරත්වයෙන් මේ කරන කටයුත්ත පිළිතුරුම පිළිගන්නවා.